මං කරන්න යන්නේ කොහොමද දැන් අපි මෙච්චර දවසක් ඉගෙන ගත්ත ඔක්කොම එකට එකතු කරලා HTML එකේ ඉඳන් සම්පූර්ණ වෙබ් පේජ් එකක් අපි හොම දාගන්න. ඒක කරන්න කොහොමද කරන්නේ කියලා තමයි අපි බලන්නේ. අනේ ඕනේ වගේම VS Code එකට යන්න එකක් හදා ගන්න. දාගමු අපේ HTML එක. HTML වල enter structure එක ගන්න shift එකයි enter title එක දාන්නම්කෝ main page කියලා. ඒ වෙබ්සයිට් එකේ මට පළවෙනියටම ඕනි header එක. කියලා ටයිප් කරා ඒකට ක්ලාස් එකක් දාගමු header පළවෙනියටම තියෙන්න ඕනේ මට වගේ පළවෙනියට තියෙන්න ඕනේ icon එක. page එක දාගමු. code එකේ විදිහට තියෙනවා එක div class එකක් ඇතුලේ දාමු. එතකොට අපිට පස්සේ page එක ඊට පස්සේ title navigation එක ඇතුලේ දාගත්තා නම් අපිට ලේසි වෙනවා. හදමු. දාගමු. අපිට නෝට් ලේසි වෙනවා මේක. ඊට පස්සේ h1 tag එකක් ගන්න. ඒක ගන්න. main page කියලා මම මේ මාතෘකාව දාගන්න. ඊපස්සේ හදා ගන්න ඕනේ navigation එක URL එකක් ගන්න. URL එකේ li this tag එක ගන්න ඕනේ. ඒකේ පළවෙනියට අපි දාමු page එක. පස්සේ li services plus breaker about කියලා page තරක් අපි හදාගමු. හදාගන්න ඕන කියන්නකො මේ page එකට. navigation එක අපි මේ විදිහට හදාගත්තා. header එක එතනින් අපි නවත්තමු. ඊට පස්සේ body එක main එක මේ page එකේ section එක ගන්න. section පාවිච්චි කරන්න පුළුවන්. එනකොට පාවිච්චි කරනවා. මේ section එකට අපි දාගමු අස් එකක්. so Niki දාගමු.
welcome welcome to come to our website के दौरान welcome to our website के पास से මේ section එක එතන එහෙම තියෙනවා මොකද මම බලවා මේ div class එකට background image එකක් දාගන්න එතකොට ඒ image එකේ මැද welcome to our website කියලා එතන අපිට display කරන්න පුළුවන් ඒක එහෙම තියමුකෝ ඊළඟට මෙතන br එකක් දාගන්න අපිට පොඩ්ඩක් පැහැදිලි වෙන්න ඊට පස්සේ මේ කොටස මෙහෙම කරනවා ඊළඟට අපි services section එකේ class එක තියෙනවා our services කියලා කරමු kamu එකක් කරගෙන ඊළඟට දාමු අපේ feedback කියලා section එකක් දාගමු එකක් දාන්න ඒ div එකේ class එකක් දාගමු about us කියලා තියෙන මේකම ගන්නවා ඔයාලගේ එක මෙහෙම දෙන්න ඔයාලගේ විස්තර ටික ඔයාලා දාගන්න ඕනේ පරක් වෙන හින්දා මේ ඔයාලා දෙන විස්තර ටික මම ගන්නවා මෙතන මම දානවා අක්කෝ ආවි දාගන්නවා මාතෘකාවක් පොඩි දෙයක් දාගන්නවා මෙතන ගන්නවා පස්සේ br එකක් දාගමු br එකෙන් පස්සේ div එකක් ගන්න div එක දාමු class එකක් ගන්න class එකේ නම contact අපි මේ contact එකට fun එකක් ගමු h1 එකේ දාමු contact කියලා ඊට පස්සේ graph එකක් කරගෙන අපි කියමු
further details දාලා ඒ මෙතෙන්ට ගමු. input කරද්දා text threshold එකක් දාමු. email කියලා ගමු. ඒ name එකක් ගන්න cut එක ගමු. threshold එකක් ගන්න. ඒ email ගන්න ගමු. run name කියලා ගමු. එකට label එකක් ගන්න. අපි දාන්න 4 එකක් ගන්න කියලා ඒකේ ඔයකට අපි දාන්න ඕනේ මෙන්න මේ name කියන id එක. හරි. එතන යන්න ඕනේ. enter your name. මේකට id එකක් ගමු. mail කියලා එකේ email කියලා 4 එකට දාන්න. and further the email id id එක කරලා label එකක් ගන්න 4 එකට දාන්න කියලා on phone ලා button එකක් ගන්න input button එක submit කියලා ගන්න. button එකට id එකක් දාගන්න. id එක ඒ විදිහට දාගන්න. අපේ ෆෝරම් එකත් එතන හැදුවා. ඊට පස්සේ main එකකින් ඉවර වෙලා footer එක ගමු. footer එක අරගෙන footer එකේ අපිට ඕනේ මොනවද? දැනට හිතන්න දැන් අපිට ඕනේ footer එකේ section 3ක් තියෙනවා. section 3ට තුනක් ගන්නවා. එක ගන්න මම class එකක් one පස්සේ තව div එකක් ගන්නවා. class එක ගමු.
div එකක් ගමු. එකේ class එක දාමු. කියලා. ඒ විදිහට මේ div එකේ මට කෑලි 3ක් තියෙන්න ඕනේ div එක ඇතුලේ. පළවෙනි section එකේ තියෙන්න ඕනේ පළවෙනියට. image එකක් icon එකක් තියෙන්න ඕනේ. පස්සේ one එකක් එන්න ඕනේ contact කියලා. පස්සේ මෙතන well එකක් දාලා list on mail කියලා. ඒකේ විදිහට අපි ගමු. ඊට පස්සේ දෙවෙනි එකේ අපිට net එකක් ගමු. කියලා මාතෘකාවක් ගමු social. එතෙන්ට අපි icon 3ක් දාගන්න. 3ක් හරි 4ක් හරි අපිට කියන image එකක් දාගමු. අපිට ඕන icon use කරන්න පුළුවන්. දා ගන්නවා. මේකේ මම මේ image තුනට වෙනම div එකක් දා ගන්නවා. image තුන අපිට page එකේ හරහට මට display කරන්න ඕනේ. ලෙහාට නෙවෙයි. මොනකොට div එකක් දාගන්න තිබ්බනම් css කොට ලේසි වෙනවා. class එක social කියලා දාගත්ත එකටම පස්සේ එන්ට තියෙන්න ඕනි location එක. ඊට පස්සේ මම ගන්නවා තව එකක් අරගෙන location කියලා දාලා ඒකක් තුලේ image එකක් දානවා. location කියන්නේ මෙන්න මේ image එක ක්ලික් කරාම අපේ location එකට යන්න අපිට Google එකෙන් අපේ location එක අරගෙන paste කරන්න පුළුවන්. Google Map එක ක්ලික් කරපු ගමන් Google Map එකේ අපේ location එකට යන්න පුළුවන්. target එක මම දාමු blank එකක්. එතකොට page එකක් open කරන්න අපිට පුළුවන් blank target එක blank කරන්න. පස්සේ section 3 එකට අපි මට ඕනි navigation එකක්. navigation එක එකක් ගමු. navigation එක ඇතුලේ navigation කියලා header එකක් දානවා. navigation ඊට පස්සේ දාපු ඒ ටිකම අපිට ගන්න පුළුවන්. දැන්ට එච්චරයි. අපේ මැද section 2 එකට දැන්ට දාන්න පුළුවන් paragraph එකක් කරගෙන 2025 25 के
බලමු අපේ page එක කොහොමද කියලා. ඔයාලට පේනවා දැන් අපි හදපු content එක අපේ forum එක ඉල්ල තියෙනවා අපිට. දැන් මේකේ අපි CSS කරන්න පටන් ගමු. CSS කරනකොට ඔයාලට මතක ඇති CSS කරන්න අපිට ඉස්සෙල්ලාම CSS ෆයිල් එක හදාගෙන ඉන්න ඕනේ මේ ෆෝල්ඩර් එකේ. CSS ෆයිල් එක හදමු. style.css කියලා ටයිප් කරලා enter ගන්න. එතකොට අපි CSS ෆයිල් එක හදනවා. ඊට පස්සේ අපි පළවෙනියටම CSS ෆයිල් එක අපේ HTML ෆයිල් එකට ලින්ක් කරගන්න ඕනේ. link කියලා ටයිප් කරන්න. කළා CSS වලට යන්න. නම හරිද බලන්න style.css කියලා මෙතන තියෙන එක අපිට දාගන්න පුළුවන්. ඔයාලගේ නම වෙනස් නම් එතන මේ style.css කියලා නෙවෙයි නම් ඔයාලගේ ෆයිල් එකේ නම තියෙන්නේ. ඒ නම වෙනස් කරගන්න ඕනේ ඔයාලා. ඔයාලගේ ෆයිල් එකේ නම හරියට මෙතන තියෙන්න ඕනේ. ඔයාලා ෆයිල් එක නම මොනවා කරත් කමන්නේ මෙතන හරියටම දාන්න ඕනේ ඔයාලගේ ෆයිල් එකේ නම. style.css කියලාම නම තියෙන්න ඕනේ. මේක නිකන් අපි ඩිෆෝල්ට් විදිහට ගන්න නම. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් නම. ඔයාලට කැමති නමක් දාගන්න පුළුවන්. මේ CSS කියන එක්ස්ටෙන්ෂන් එක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. style කියලාම නම තියෙන්න ඕනේ නැහැ. ඔයාලට කැමති නමක් දාගන්න පුළුවන් මේකට. හරි. දැනට all margin all ඕනේ. අපිට background color එක වෙනස් වෙන්න ඕනේ. ඒකෙන් නම් මම body එක ගන්නවා ඉස්සෙල්ලාම. ඒකේ background color එකක් ගමු අපි. background color මේ සාමාන්‍ය ලා පාටක් ගමු ඉස්සෙල්ලාම. මේ වගේ පැත්තෙන් පැත්තට හදා ගන්නවා. මට එතකොට ලේසි. මෙතන මේ විදිහට කෝඩ් කරන්න පුළුවන්. logo එකක් ඕනේ නේද? ඊට පොඩි logo එකක් ඩිසයින් කරගන්නවා. කියලා පොඩි හරි මේ වගේ පොඩි logo එකක් මම ගල් ඩිසයින් කරගත්තා AI එකට දාලා download file එකේ තියෙනවා ඒක copy කරගෙන folder එකට දාගමු CSS වලට ඒක මම නම් වෙනස් කරගන්නවා logo කියලා මෙතන HTML එකේ මෙතන දැම්මම image එකක් ඒක src වලට CSS logo කියන
image එක add කරගන්නවා. ඊපස්සේ alt එකට දාමු CSS ඕ කියලා. image එක load වුණා. image එක load වුණාට image එකේ size එක ගොඩක් ලොකු image එකක් ඉන්න මේ කැල්ලක් ගන්නවා. අපිට එහෙම ලොකු image එකක් ඕනේ නැහැනේ. ඒකින්ද image එක ඉ කරගන්න ඕනේ. දැන් header එකට යමු. header එකේ අපි දාගෙන තියෙනවා class එකක් main header කියලා. main header කියලා දාගෙන තියෙනවා. එහෙම නැත්නම් header එකට නෙවෙයි මම class එක දාගමු navigation එකට main header කියලා. අපිට ලේසි. class එකක් මම ඔයාලට ගන්නකොට කිව්වා අපි id එකක් ගන්නවා නම් slash hash class එකක් ගන්නවා නම් dot header කියලා class එකක් ගත්තා. header එකේ අපි ඉස්සෙල්ලාම image එක අපි හදාගමුකෝ. header එකේ image empty එහෙම header එකේ image එක ගමු. ආනේ වගේ වැඩි 18ක් වගේ. ආලෝක එකලේ තමකෝ බලමු අපි රවුන්ඩ් කරගන්න පුළුවන් පටේ බෑග්ග්‍රවුන්ඩ් ඔයාලට කිව්වා border radius එකෙන් අපිට ෆොටෝ එක ආය image එක මේ මුළු හතර රවුන්ඩ් කරගන්න පුළුවන් කියලා. දාලා බලමු මේකට වැඩ කරනවද කියලා. මේ මම ch දාන්න. කාන්ට ලස්සන්ට වැඩ කරා හිතන. හරි. ඊපස්සේ කලින් අපි ගමු ආයෙත් header එක main header එක අරගෙන ground color එකක් මේක display text දාගමු. display text දාපුවා row වලට default විදිහටම ඒ කියන්නේ ඒක setting එක විදිහටම row විදිහට තමයි එන්නේ. row කරලා දාගන්න ඕනේ නැහැ. location එක පස්සේ හදාගමු. අට ඔහොම තියලා යමු header අද 12 live වලට කළා මේ පළවෙනියට අපි කරමු මෙන්න මේ dot එක අයින් කරගමු. style type කියන කෝඩ් එකෙන් අපේ මේ තියෙන dot මේ dot එක අයින් කරන්න පුළුවන්. ඒක list style type කියන එක ගන්න ඕනේ. ඒක අයින් වුණා. පස්සේ padding එකක් අපි දාගමු. එකක් දාමු IPX වගේ පත් වැඩි. එකක් දාගමු
UL අපි එකම ගත්තා ගත්තේ මේන් හෙඩර් UL එක කියන්නේ දැන් ලිස්ට් එකට ඩිස්ප්ලේ ප්ලෙක්ස් දැම්මට මේ විදිහට රහට අපිට ගන්න බෑ අපි ලිස්ට් එකට උඩින් තියෙන කන්ටේනර් එක මොකද්ද UL එක තියෙන්නේ ඒක අපි දැන් මේකේ එකට දැම්මට මේක එක එකනේ තියෙන්නේ එහෙනම් මේක අපි හරහා කර ගන්නවා නම් මේකට උඩින් කන්ටේනර් එකක් තියෙන්න ඕනේ ඒක ඩිස්ප්ලේ ප්ලෙක්ස් කියලා ගන්න ඕනේ ඒක කොටුවක් කියලා හිතලා මෙන්න මේ කෑල්ල එක කොටුවක් කියලා හිතලා ගන්න ඕනේ නැත්නම් මේකට එකට දැම්මට මේ ඔක්කොටම මේක හරියන්නේ නැහැ ඒකෙන්ද ඔයාලා බලන්න දැන් ඔයාලට හිතන්නකෝ මේ ලිස්ට් එකක් තියෙනවා ඔයාලා ලිස්ට් එකට දානවා මේ ඩිස්ප්ලේ ප්ලෙක්ස් දාලා ඒක මේ රෝ විදිහට හදා ගන්න ඕනේ ඔයාලට එහෙම කරාට වැටෙන්නේ නැහැ ඔයාලා මේ UL එක නැත්තම් දැන් තව div එකක් දාලා UL එකට උඩින් div එකක් දාලා කරත් ඔයාලට මේ විදිහට හරියනවා දැන් කෙලිම UL එකට මම දැම්මේ එහෙම නැත්නම් ඔයාලට div එකක් මේ එකක් දාලා ඒ div එකේ මේ display plex style කරලා ගන්න පුළුවන් display plex දාලා specify content එක center කරලා line item දාලා තියෙනවා මම ඔයාලට කිව්වා වගේ display plex දාපු ගමන් default විදියටම තියෙන content එක raw පැත්තට කියන්නේ raw විදියට හැදෙනවා width එක 100යි by content content එක ටිකක් අයිනට තමයි එන්න ඕනේ එහෙනම් මම අයිනට දාගත්තා pin එක 3ipx වගේ දාගමු 5ක් දාගමු දැන් මෙතන අයින පොඩ්ඩක් මේ වෙනවනේ මේන් හෙඩර් එකේ දාගමු line item center කරාම මේ image එක මැදට ආවා පස්සේ h1 එකට යනවා main header එකේ තියෙන h1 එකට dot main header h1 කළා width එක ඉස්සෙල්ලාම දාලා බලනවා percent දාලා බලන්න width එක 100% දැම්මම පල්ලෙහා යට ගිහිල්ලා පල්ලෙහා රූලට ගිහිල්ලා තිබ්බ main page කියන එකට කියන එක රූලට හැදුනා size එක 2em එක දැම්මා ඔයාලට pixel උනත් දාගන්න පුළුවන් මේක image එකේ මට padding එකක් තියෙන්න ඕනේ කියන්නේ padding එක ගන්න අපි මෙන්න මේ වගේ ඇලිලා තියෙන්නේ එන්නේ ඇලිලා තියෙනක නැති කරගන්න තමයි මේ ඉරයි මේ image එකත් අතර පරතරය තමයි අපි padding එකෙන් හදන්නේ මම දාන්නම් 5යි px වගේ එකද පරතරයක් අපිට ඇති වුණා ඊපස්සේ li ඉන්න එකක් තියෙන්න ඕනේ යද්දා ඒ අතරත් ස්පේස් එකක් තියෙන ඊපස්සේ point
තියෙන එක නෙවෙයිනේ. එතන ලිස්ට් එකක් දැම්මට එතන ලින්ක් කරලා නෑ මේවා කොහෙටවත්. ඒ කියන්නේ ඔයාලට කියලා දීලා තියෙනවා අපිට ලින්ක් කරනවා නම් HTML ලින්ක් කරන්න ඒකෙන් තමයි ලින්ක් කරන්නේ. අපි මෙතන ඒක දාලා නැති හින්දා මේක කොහෙටවත් ලින්ක් එකක් නෙවෙයි නිකන් මෙතන අකුරු ටිකක් විතරයි මේකේ තියෙන්නේ. මේක හයිපර් ලින්ක් එකක් කරනවා නම් මේක ඒ අකුර ඇතුලේ තියෙන්න ඕන. data form කියලා දාගමු. ඒක ඇතුළෙම අනිවාර්යෙන් මතක තියාගන්න අපි මේක ලින්ක් එකක් කරනවා අනිවාර්යෙන් අපේ උණි එක ඒ ටැග් එක ඒ ටැග් එක ඇතුලේ තියෙන්න ඕනි කියලා මතක තියාගන්න. මේ පේජ් එකේ මේ පාත් එක මෙතන දාන්න ඕනේ. මම මේ සැම්පල් එකක් විදිහට හැෂ් දාලා දාන්නේ. ඔයාලා හරියට පාත් එක දාන්න ඕනේ. මේ අපි මේ පේජ් එකේ පාත් එක දානවා වගේ අපි පේජ් එකේ පාත් එක දාන්න ඕනේ. එතකොට home කියන්නේ දැන් අපි main index.html එකනේ. ඔයාලට තියෙනවා service.html contact.html about.html කියලා page තුනක් වැඩිපුර තියෙන්න ඕනේ මෙතන ලින්ක් කරනවා. header text decoration මේ text decoration කියන එක පාවිච්චි කරලා ඒක නන් කරාම එතන තියෙන ඒ අන්ඩර්ලයින් වෙලා තිබ්බේ මේ ඔක්කොම එන්න එක නැති කරගන්න මේ text decoration කියන එක පාවිච්චි කරන්න. අකුරු කලර් එක black කරලා තියෙන්නේ අපේ default විදිහට එන්නේ නිල් පාට. ඒකින්ද ඒක black කරලා තියෙනවා. ඔයාලා දැකලා ඇති සමහර වෙබ් පේජ් වලට යනකොට මෙහෙම දැන් අපි මේක උඩට යනකොට මේකේ පාට වෙනස් වෙන්න හදලා තියෙනවා. හදන විදිය මම ඔයාලට කියා දෙන්නම් දැන්. අපි දැන් මෙතන ගමු. end header hover. මේ hover කියන එකෙන් තමයි අපි ඉන්නේ නිකන් අර ඇනිමේෂන් එක දාගන්නේ. එලා අපි මෙතනට කලර් එක විතරක් අපි දැන්ට වෙනස් කරමු. x කලර් එක දාගමු පාට වෙන්න. මං ඉමේජ් අරන් යනකොට දැක්කද? මොස් එක අරන් යනකොට ඒක උඩට අපි මේකේ පාට වෙනස් වෙනවා. තමයි දැන් අපිට පේන්නේ. ඉමේජ් එක සාමාන්‍යයෙන් වැඩි ඉමේජ් 10ක් වගේ පේජ් එක. වෙනකොට හරියනවා. අටක් වගේ දා. ගන්න එකේම ලොකුවට තියෙන්න ඕන. ඒ හයක්.
දැනට හෙඩ එක අපි ගාන්ට තියාගමුකු තවීමේ එකක්කෝ එකේ අද අපේ කැනේ මේන් පේජ් එක පලවෙනි මේන් නිමේජ් එක විදියට ටෙක්නෝලජි පිළිබඳ දැන් අපේ තියෙන ඩවුන්ලෝඩ් එක ඩවුන්ලෝඩ් එක කියලා කරා ප්‍රැක්ටිස් හෙඩ එක අපි ඒ විදිහට තියලා යන්න ඕනේ එන් සෙක්ෂන් එකේ සෙක්ෂන් කැලේ zero මේ අකුරු වර්දිනවා ගමන් මේක කොපි කරා කොපි කරලා මෙතනට කෙලිම ගිහලා කරගන්න ඩොට් එක දාලා එතකොට අකුරු වර්දින්නේ නැහැ අපිට තමු බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් අරගෙන RL බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් දාන්නේ අපි බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් කියන ටැග් එක අරගෙන මෙන්න මේ URL කියන ටැග් එක දාන්න ඕනේ ඒක කළා අපි මෙතන දාන්න ඕනේ මේ පාත් එක .png කියලා එකක් අපිට ගන්න. මේක දැන් අපේ ඒ කියන්නේ CSS දාලා නැතිනම් මෙතන භාගය අපිට පෙන්වන්න. ఈ height එක දාමු සාමාන්‍යයෙන් ඔයාලා මේවා ටික පල්ලා ටෙස්ට් කර බලන්න ඕනේ අපිට හරියන්නේ මොකක්ද කියලා. හරි මොකක්ද හරියන්නේ කියලා ඔයාලා ටෙස්ට් කරලා බලන්න ඕනේ. හැම වෙලාවෙම හැම එකක්ම මේක හැමතැනටම හරියන්නේ නැහැ.
ඒකට කලින් අපි width එක දාලා බලමු 100%. width height එකම දාමු width height එක 100. as පිට hero section එකේ තියෙන්නේ hero section එකේ H1 එකක් තියෙනවා. ඔයාලා ඒක දක්වන්න ඕනේ. ඒක ලොකු කර. heading top එක අපි ගමු. come to website. section එකට එකයි කළා අපි ස්ටාර් එකක් දාලා බලමු. පස්සේ div class එකක් තියෙනවා services කියලා. service name අපි text line syntax එලා මේ තියෙනවා class div 3ක් මේ div 3 හරහට තියෙන්න ඕනේ. හරි. ඒක හදාගන්න මට තව div එකක් ඕනි වෙනවා. ඉස්සෙල්ලා කිව්වා වගේ අපි පාර item 3ක් ඒ කියන්නේ box 3ක් එක පැත්තකට හදාගන්න ඕන නම් ඒ තුනටම එක div එකක් දාගන්න තුන ඒ කියන්නේ තුනම එක div එකක් ඇතුළත් කරගන්න ඕනේ. දාගන්නම් class එකක් service container කියලා. service container display text දැක්කා. මේ item තුනම හරහට row විදියට ආවා. justify content is
background පස්සේ ක්ලාස් එකක් තියෙනවා සර්විස් බොක්ස් ගන්න. විස් අත් කොපි කරගමු අකුරු වැරදුනොත් කියලා. සර්විස් එකක් ගමු 40% කියලා හිතන්න. 40ක් රේන් එක 10ක් දාමු මාජින් එකක් 10ක් දාමු. පස්සේ background color එක ගමු border radius එක මම දානවා 25යි ch කියලා. 5යි ch 5යි yes ඉන්න එක පහක් වගේ දාමු. සර්විස් බොක්ස් එකට හව එකක් දාමු. color font size එකක් ටිකක් වැඩි වෙන්න ගමු. size ගමු font weight කියන්නේ bold කරමු අපි. weight එක bold කියලා. round එක පාට වෙලා අකුරු bold වෙලා අදට මේ වීඩියෝ එකෙන් එක කැලේ නවත්තමු. ඊළඟ වීඩියෝ එකෙන් අපි about us contact us ඊට පස්සේ footer section එක හදලා ඉවර කරමු.